ස්වාභාවිකවම ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර මුහුදුකරය ඊටාම සුන්දරයි. එය ස්වභාව ධර්මයේ අපුරු නිර්මාණයක්. සමහර තැන්වල ගොඩබිම ඇතුළටම මුහුද ගලාගෙන එනවා. ඒ තැන්වල ගොඩනැගෙන පරිසර පද්ධතිය ඊටාම ස්වාභාවිකයි. මේ පරිසර පද්ධතිය මිනිස්සුන්ගේ දිවි පැවැත්මේ සෑම දෙයකටම සම්බන්ධ වුණා. 1980 දශකය වන විටත් මේ ප්‍රදේශවල හිටිය මිනිස්සු ඊටාම සරල චාම් ජීවිත ගත කරමින් ජීවත් වුණා. සාම්ප්‍රදායික ගොවිතැන ධීවර කර්මාන්තය ඔවුන්ගේ ජීවන මාර්ගය වුණා. එහෙත් මේ මිනිස්සු අතර සිටි පිරිසක් ඊටාම නිහඬවම මහා මනුෂ්‍ය සංහාරයකට සැලසුම් හදමින් සිටියා. මේ සංහාරය එක්වරම මතුවන්නේ 1983 ජූලි මාසේ 23 වෙනිදා රාත්‍රියේ. එතන ඉඳලා මේ මනුෂ්‍ය සංහාරය දශක ගණනක් තිස්සේ පැතිර යනවා. 1983 ජූලි 23 වෙනිදා රාත්‍රියේ යාපනයේ තිරුනල්වේලි ප්‍රදේශයේදී දෙමළ කුටි සංවිධානයේ ප්‍රහාරයකට යුද හමුදා සොල්දාදුවන් 13 දෙනෙකු ගොදුරු වෙනවා. 83 කළු ජූලියට මූලික හේතුව වෙන්නේ මේ සොල්දාදුවන්ගේ ඝාතනය. එදා ඉඳලා ලංකාවේ බෙදුම්වාදී සන්නද්ධ අරගලය පටන් ගන්නවා. එදා හැංගිලා හමුදා සොල්දාදුවන් 13 දෙනා ඝාතනය කරපු දෙමළ කොටි සංවිධානය ප්‍රසිද්ධියේම රටේ යුද හමුදාව සමග මුහුණට මුහුණ සටන් කරන තරමට වර්ධනය වෙනවා. මෙතනදී විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ දෙමළ කොටි සංවිධානය පුහුණු කරමින් ඔවුන්ට අනුග්‍රහය දැක්වුවේ ඉන්දියාව කියලා අවධාරණය කිරීම. පසු කාලීනව මේ දෙමළ කොටි සංවිධානය ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට පිළිගැනෙන්නේ ඔවුන් විසින් ඊටාම ම්ලෙච්ඡ සන්නද්ධ උපක්‍රම පාවිච්චි කිරීම නිසායි. මේ තත්ත්වය යටතේ ඉන්දියාව ලංකාවේ ගැටලුවලට ඍජුවම මැදිහත් වෙනවා. 1987 ජුනි 4 වෙනිදා ඉන්දියාව ගුවනින් ලංකාව ආක්‍රමණය කළා. එදා සන්නද්ධ ගැටුම් පැවති උතුරු ප්‍රදේශයට ඉන්දියන් ගුවන් යානා ආහාර පාර්සල් බිමට දැම්මා. ලංකාවේ අනුදැනුමකින් හෝ ඉල්ලියමකින් තොරවයි ඉන්දියාව මේ තීරණය අරගෙන තිබුණේ. පැහැදිලිවම එය අපේ රට ආක්‍රමණය කිරීමක්. මෙය කොටිත්‍රස්තවාදීන්ට ඉන්දියාවේ සහයෝගය ප්‍රසිද්ධියම ලබා දුන් අවස්ථාවක්. මේ තත්ත්වය යටතේ ඉන්දියාව වැනි රටක් සමග කුමන හෝ ආකාරයක ගැටුමක් ඇති කර ගැනීම අනුවණකමක් කියලා හිතපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඊටාම ඉවසීමෙන් මේ තත්ත්වය කළමනාකරණය කළා. ඊටාම පරිණත නායකයෙකු ලෙස ඔහු මේ තත්ත්වය තේරුම් ගත්තා. මෙහිදී ඊටාම අපූර්ව උපක්‍රමයක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ක්‍රියාවට නගනවා. ඔහු ඊටාම උපක්‍රමශීලීව ඉන්දියාව ලංකාවේ ගැටලුවට ප්‍රායෝගිකවම හවුල් කරගන්නවා. ඉන්දියාව පුරුදු පුහුණු කළ කොටිත්‍රස්තවාදීන් ඉන්දියාව ලවාම මර්ධනය කිරීම ඔහුගේ උපක්‍රමය වුණා. I'm grateful to the Prime Minister of India and his government and to the government of Tamil Nadu for helping us to achieve this accord. I hope that with this agreement, the phase of distrust between Sinhalas and Tamils in Sri Lanka will end and the two will work together again. 1987 ජූලි 29 වෙනිදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා. මෙම ගිවිසුමේ අරමුණ වුණේ සියලුම දෙමළ සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කරමින් සාමය ඇති කිරීමයි.
එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියන් හමුදාව ලංකාවට ගොඩබසින්නේ සාමසාධක හමුදාවක් විදිහටයි. මෙහිදී ලංකාවේ හමුදාව සන්නද්ධ ක්‍රියාකාරකම් වලින් ඈත්ව සිටියා. කොහොම වුණත් ගෙවී ගියේ ටික දිනයි. ඉන්දියන් සාමසාධක හමුදාව සහ කොටිත්‍රස්තවාදීන් අතර මාරාන්තික සටන් ඇතිවෙනවා. 1987 ඔක්තෝබර් මාසයේ යාපනය ප්‍රදේශය කොටිත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සඳහා ඉන්දියන් හමුදාව විශේෂ ක්‍රියාන්විතයක් ආරම්භ කරා. ඔවුන් එය නම් කර තිබුණේ ඔපරේෂන් පවන් කියලා. මෙම ක්‍රියාන්විතයේ අරමුණ වුණේ යාපනය කොටිත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමයි. ඒ වන විට කොටිත්‍රස්තවාදීන්ගේ මූලස්ථානය වුණේ යාපනයයි. මේ නිසා කොටි නායකයෝ යාපනය අත්හරින්න කැමති වුණේ නෑ. යාපනය මුදා ගැනීම ඉන්දියන් හමුදාවේ ප්‍රධාන ඉලක්කයක් වුණා. මෙය ඉන්දියන් හමුදාව සහ කොටි සංවිධානය අතර ඊටම තීව්‍ර සටනක් ඇතිවෙන තත්ත්වයක් බවට පත් වුණා. ඉතින් අපි මේ කියන්න යන්නේ මේ ඉන්දියන් හමුදාවේ පවන් ක්‍රියාන්විතයේදී සිදු වූ සිද්ධියක්. මේ යුද්ධයේදී සිදු වූ එක් පුංචි අතුරු කතාවක්. එක්දහස් 987 ඔක්තෝබර් 10 වෙනිදා යාපනයේ කෝපයි ප්‍රදේශයේදී කොටි ත්‍රස්තවාදීන් සහ ඉන්දියන් හමුදාව මුහුණට මුහුණ ගැටුණා. කොටි කෙල්ලෝ කණ්ඩායමක් ඉන්දියන් හමුදා ට්‍රක් රථ පෙළකට ප්‍රහාරයක් එල්ල කරා. එහිදී ඉන්දියන් හමුදාව එල්ල කරපු දැඩි ප්‍රහාරය නිසා කොටි කෙල්ලන්ට පසුබහින්න සිදු වුණා. ඒ අතර තවත් තැනක කෙල්ලෝ කට්ටියක් බංකරයක ඉඳලා ඉන්දියන් හමුදාවට පහර දුන්නා. කට්ටියේ හිටපු කෙල්ලෙකුගේ කකුල් දෙකටම වෙඩි වැදුනා. Taman සිටි තැනින් පසුබසින්නට ඇයට බැරි වුණා. මේ කෙල්ලගේ සගයන් එයාව ගෙනියන්න උත්සාහ කරා. ඒත් මේ කෙල්ල එයාට කිව්වේ එයාව එතන දාලා යන්න කියලා. ඉන්දියන් හමුදාවට හසුවීමේ භයානකකම තේරුම්ගත් නිසාමදෝ මේ කෙල්ල සයනයිට් කරලක් හපලා ජීවිතේ නැටි කරගන්නවා. මේ කෙල්ලගේ නම මාලතී. කොහොම වුණත් තවත් කෙල්ලෝ දෙන්නෙක් එයාව අරන් යනවා. මේ කෙල්ලෝ දෙන්න මේ කතාව අනිත් අයට කියනවා. එදා මාලති ළඟින්ම හිටිය කොටි කෙල්ලෙක් තමයි ජනනී. ඉතින් ජනනි කිව්ව විදිහට අපි හිටියේ බංකර්වල. අපි ඉන්දියන් හමුදාවට වෙඩි තිබ්බා. ඉන්දියන් හමුදාවේ 100ක් විතර ට්‍රක් වලින් බිමට පැනලා අපි හිටපු පැත්තට වෙඩි තියාගෙන ආවා. මෝටාර්, ෂෙල් වගේ බර ආයුධ වලින් අපිට ගැහුවේ. හැම තැනම මෝටාර් පුපුරනවා. අපේ කට්ටිය අඩුයි. ඉන්දියන් හමුදාව වේගයෙන් අපි ඉන්න දිහාට එනවා. මාලතීගේ කකුල් දෙකටම වෙඩි වැදිලා, ලේ ගැලුවා. තුවාල මාරාන්තික වුණා. ඒ වෙනකොට අපිට පසුබහින්න කියලා අණ ලැබිලා තිබුණා. අපි එයාව අරගෙන යන්න හදනකොට එයා එපා කිව්වා. අපිට යන්න කියලා බැගෑපත් වුණා. ඒ වෙනකොට එයා සයනයිට් කරලා හපලා තිබුණා. කොහොම වුණත් මමයි විජී එයාව ආරක්ෂිත තැනකට ගෙනාවා. එතකොටත් එයා මැරිලා. සගායශීලී මන්නාරම් ප්‍රදේශයේ නාගාට්ටු යන තැන ජීවත් වෙනවා. රැකියාව ගොවිතැන. සහෝදරයන් 7 දෙනෙක් ඉන්නවා.
සගායශීලී එයා ගොඩාක් කාලයෙන්ම මිය ගියා. ඒ දවස්වල ආමියකින් තාඩන පීඩන ගොඩාක් තිබුණ නිසා ගෙවල් වල ඉන්න බැරුව කැලෑවලයි පඳුරු අස්සෙයි හැංගිලා කාලයක් ජීවත් වුණා. ඒ නිසා මේකට ඉවරයක් කරන්න ඕන කියලා සංවිධානයට එකතු වෙලා පුහුණුව ලබා ගත්තා. ඉන්දියාවේ ලියුමක් දැම්මා. මහත්තයා ගෙදර මම තමයි හොරතල් දරුවා. ඒ වගේම සංවිධානයේත් හොරතල් කෙනෙක්. මා ගැන දුක් වන්න එපා. මාලතී ඉපදිලා තියෙන්නේ 1967. 1987 මැරෙනකොට වයස අවුරුදු 20යි. උපන් ගම මන්නාරම ප්‍රදේශය. දෙමළ කොටි සංවිධානයේ ක්‍රියාන්විතයකදී සිය දිවි නසාගත් ප්‍රථම කොටි කෙල්ල හැටියට සලකන්නේ මේ මාලතීව. එදා සයනයිඩ් කාලා සිය දිවි නසාගත්තට පස්සේ ඇයගේ නමින් ස්මාරක හදමින් කොටි සංවිධානය මේ කෙල්ලව මහා වීරවරියක හැටියට සලකනවා. කොටි සංවිධානයේ දැඩි ගෞරවයට පාත්‍ර වෙන මේ කෙල්ලගේ නමින් මාලතී රෙජිමෙන්ටුව කියලා කොටි සංවිධානය රෙජිමෙන්ටුවක්ද ආරම්භ කරනවා. සෑම වසරකම මේ කොටි කෙල්ලව සැමරීමේ උත්සවයක් කොටි සංවිධානය පවත්වාගෙන ගියා. දෙමළ කොටි සංවිධානයේ ස්වභාවයම වුණේ අතිශය සංකීර්ණ ම්ලේච්ඡත්වයයි. එවැනි සංවිධානයක් අවසන් විය යුතු ආකාරයටම දෙමළ කොටි සංවිධානයද අවසන් වුණා. ඉතින් දශක 3ක් තිස්සේ ඇදිලා ගිය ම්ලේච්ඡ යුද්ධයේදී මියගිය දහසක් දෙනා අතර ඒ කොටි කෙල්ලගේ කතාව තවත් එක් කතාවක් විතරයි. අද වන විට මේ කොටි කෙල්ලගේ සොහනවත් සොයාගන්න නෑ. සෑම යුද්ධයකම අවසානය ඛේදවාචකයක් වන්නේ එහි අවසානය කුමක් වුවත් ඒ තුල සිදුවන විනාශය සාධාරණය කළ නොහැකි නිසායි. යුද්ධයක් බොහෝ විට අවසාන වන්නේ එයට මුහුණ දුන් එක් පාර්ශවයක් පරාජය වීමෙන් නැතිනම් ඊට දායක වූ සියල්ලන්ගේම සාමූහික එකඟතාවයකින්. කොහොම වුණත් යුද්ධයේ අවසානය සාමය බව පොදු පිළිගැනීමයි. ඉතින් යුද්ධයක් සාධාරණයි කියලා කියන්න අවසානයේ ඉතිරි වන්නේ මිනිස්සු අත්විඳින සාමය පමණයි. යුද්ධයක ස්වභාවයම වන්නේ එහි තිබෙන අතිශයින්ම බියකරු බවයි, වේදනාකාරී බවයි. යුද්ධයක් බොහෝ විට අවසාන වන්නේ ජීවත් වන්නන්ට දුක්බර මතකයක් ඉතිරි කරමින්. එයට මුහුණ දෙන අය මිය යන්නේ දැඩි වේදනාවකින්. ඒ වේදනාව තවත් කෙනෙකුට දැනෙන්නේ නැහැ. යුද්ධයකදී මිය යන සොල්දාදුවන් වෙනුවෙන් ජීවත් වෙන අය බොහෝ දේ කරනවා. ඉතින් මේ ජීවත් වෙන අය Tamanගේ සිත සමනය කරගන්නේ මියගිය සොල්දාදුවා රණ විරුවෙකු ලෙස ගරු බුහුමන් දක්වමින් යුද ජයග්‍රහණය සමර. යුද්ධයකට මුහුණ දුන් සොල්දාදුවකු කිසිවිටක යුද්ධයට ප්‍රේම කරන්නේ හෝ වෛර කරන්නේ නැහැ. එය ඔහුගේ ජීවිත කාලයම විඳින අතිශය පුද්ගලික අත්දැකීමක්. ඒ අත්දැකීමත් එක්ක තියෙන හැඟීම්, සිතුවිලි දැනෙන්නේ ඒ සොල්දාදුවාට පමණයි. ඔහු ඒ අත්දැකීමත් සමග තම ජීවිත කාලයම ගත කළ යුතුයි.
යුද්ධය සහ සාමය නවකතාවේ ලියෝ ටෝල්ස්ටොයි සඳහන් කරලා තියෙන විදිහට තමන්ගේ කාර්ය සාර්ථකව ඉටු කළ විරුවෙකු කරන දේ ඔහුද කළය. ඔහු මිය ගියේය.